ඉන්නේ හොඳ හස්බන්ඩ් කෙනෙක්. Hi everyone. Good morning හැමෝටම. ඉතින් අද අපේ second day එක මේ hideout villa එකේ ඉන්න. ඉතින් අපි දැන් අද අපි යනවා කයාකින්. අද අපි යන්නේ සමනල වැව කයාකින්. හැබැයි ඉන්න කලින් කෝල් එකක් දෙන්න කිව්වා හුළඟ බලලා කියන්නම් කියලා තමයි කිව්වේ. අපි නැගිට මේ සන්රයිස් එක බලන්න තාම නැහැ. දැන් 6 පහුවෙලා. අපි යනවා මේ කයාකින් එකට. ඊට පස්සේ ගිහින් එන ගමන් තමයි අපි හිතුවේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එන්න. අපි මෙහින් ගත්තේ නෑනේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක. ඒ කියන්නේ අපිට වෙලාවක් කියන්න බෑනේ අනේ කයාකින් ගිහිල්ලාදී. ඒකේ. කියන්නේ නෑ මම කාක්කුඩි කැපුවනේ. චෙක් අවුට් එක 10ට තියෙන්නේ. ඉතින් අපිට වෙලාමදි කොහොමත් මේ කයාකින් ගිහින් එන ටයිම් එක කියන්න බැරි නිසා අපි බ්‍රෙක්ෆාස්ට් එක එපා කියලා කිව්වා. අපි ඒක එළියෙන් ගන්නවා. ලස්සනයි අනිත් එක එළිය මාරම නිදහස් නේද චුටි? මෙතන තාදේ දෙන්නෙක් ඉන්නවා ඒකයි නිදහස් නැත්තේ. ඒ කියන්නේ දැන් අපිට අර මේ කබානවලට ගිහිල්ලා තනියෙන් මේ පුරුදු වෙලානේ. ඒ කියන්නේ ප්‍රයිවට් කබාන වගේ අපි ගොඩක් වෙලාවට වෙන්නේ. එතකොට මෙතන දැන් විලා එකක් ඉඳලා රූම්ස් 3ක් එක දිගට තියෙනවා. ඒ මවුන්ටන් විව් එක පේන්නේ. පිටිපස්සේ තියෙනවා ප්‍රයිවට් කබාන. හැබැයි ඒවට ලොකු විව් එකක් නම් මම දැක්කේ නැහැ. මේ මෙතනට තමයි view එක පේන්නේ. ඒ නිසා අර එයාලත් එළියේ ඉන්නවා. එතකොට අපිට පොඩක් වීඩියෝස් ගන්නත් අමාරුයි. මෙන්න බලන්න. අපිට ඉන්නේ හොඳ හස්බන්ඩ් කෙනෙක්. කොතනද? ඉතින් තව. අතෙන්ට යන්න. එතන දැන්. Itu lah pun. Aduh. Muai. Rasanya. Rasanya? මම අර කෝල් එකක් ගත්තා මේ කයාකින් කරන්න. කයාකින් ගිහිල්ලා එන ගමන් කොහෙන් හරි බයික් එක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් අපිට යන්න විදිහකුත් නැහැ. බීලා ඉන්නේ බයි. මම පාරේ කරපැත්තට කයාක් ක්‍රියාකාරකම් සඳහා යොමු කරන කරුණු සලකනවා. බීලා ඉන්නේ. ඔයලා දීලා බා. චුටි ඔරුවකුත් තියෙනවා. ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. කවුරුත් නැහැනේ. එතන තමයි ඉන්නේ. හරි. ඉතින් ගයිස් මෙතන තමයි කයාකින් කරන ප්ලේස් එක. මේ ප්ලේස් එක හොයාගන්න නම් අමාරු නැහැ. අපිත් මැප් එක දාගෙන තමයි මේ ප්ලේස් එකට ආවේ. ඉතින් මේ ප්ලේස් එකට එන අතරතුර තමයි සබරගමු කැම්පස් එකක් තියෙන්නේ. අපි යද්දි පෙන්නන්නම්කෝ. පිළිගුල්ලෝ එනවනම් යන්න ඕන ප්ලේස් එකක් තමයි මෙතන. ඒ වගේම මේ එක්ස්පීරියන්ස් එකත් මාරයි. මං හිතන්නේ ලංකාවේ සමනල් වැව ඩෑම් එක තමයි දෙවනියට තියෙන විශාලතම හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට් එක. අපිට මෙතනට ගියාම තමයි මේ ජලාශය කොච්චර ලොකුද කියලාත් ඇත්තටම හිතුනේ. ඉතින් මෙයාලා මේ වැඩේ උදේ 5:30 වෙතේ ස්ටාර්ට් කරනවා. මොකද සන්රයිස් එකත් බලන්න ફોකස් කරලා තමයි එයාලා මේ වැඩේ පටන් ගන්නෙ. ඉතින් අපි ගිය දවස් ගොඩාක් හුලං අපි මේ කතා කරන සමහර දේවල් ඇත්තටම ඇහෙන්නේ නැහැ. මොකද හුලං සද්දෙට. මේක
උන්ට හිටන් ඉන්න බෑ විනාඩි 5ක්. ඒ කියක් මොනවා හරි හොයාගෙන ඉඳ ගන්නවා. බලන්න. මේ ක්ලිප් ඔක්කොම දාගන්න. මම පදින්න උරන් ටික වැඩි හින්දා අපි වැඩි වෙලා 500. baru ini ya pokoknya kita bayain membayai udah nih bayai udah lah udah ada මේකේ අපිට විතරයි ඉන්නේ එයාලගේ තියෙන අර දුපාටද මේ රිජ් ෆෝම් බෝල වලින් ඈත තියෙනවා එතනින් එහාට යන්න එපා කියලා තමයි කිව්වේ මේක අර ගයිඩ්ලයින්ස් ටිකක් තියෙනවා ඔයා ඒක වීඩියෝ කරගත්තා කරා පදින්න මේකට රැල්ල අඩුයි නේ ඔව් දැන් දකුණෙන් ගහනවා දකුණෙන් විතරක් ගන්න හැරෙන්න ඔව් අය දකුණෙන් විතරක් ගහන්න ඈ ඔව් වීඩියෝ ගන්න ගියා කැමතිද කියලා නේ මමටත් ගන්න ඕටුවත් එක තැන කරගෙන මම එකයි දකුණේ එකයි වාට එකට යන්න ඕන මම බාගෙට නෑවිලා ඉන්නේ මට එද්දි මාර බයක් තිබ්බා හැබැයි දැන් නම් චුට්ටක් බය අඩු වෙලා තියෙන්නේ දැන් අපි ආයේ යනවා පොඩ්ඩක් වැනෙනවා අනිජෝටි අපල අල්ලගන්න හරියට ඔරුව පදිනා වගේම තමයි ඇත්තද ඒවනේ මේක ඔරුවට වඩා ඉක්මනට යනවා මේකත් අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කයාකින් ඊට කලින් අපි මේ කවුරුහරි හිටියනම් මට දැන් අපි දැන් විතරයි නේද ඉන්නේ පොඩ්ඩක් බයයි අනිත් එක ගයිඩ් කෙනෙක් සයිඩ් එකකින් ඉන්නේ යාලා කිව්වා පෙරලෙන්නේ නැහැ කියලා මේකේ මාළුත් ඉන්නවා චෝටි ඇයි අර යාලා මාළු වල්ලන්න නේ ගිහින් තිබ්බේ එහෙමද ඔව් අර කට්ටිය මාළු වල්ලන්න
හැබැයි මරන්නේ. අය දුන්න තනියම පදිනවද? තනියෙන්. කහන්සි බං කියලා. ඔය උන්නේ පොඩ්ඩක්. මේ අඩි 20 30 වගේ ඉඳන් ගැඹුර තියෙනවා. අර මැද හරි 150ක් එහෙමත් තියෙනවලු. ජලසමන වැව ජලාශය. ගමු කැම්පස් අපි හිටපු විලායකේ ඩීටේල්ස් ඔක්කොම ඔයාලට ගන්න පුළුවන් වෙන්න අපි මෙයාලගේ contact details description එකේ දාන්නම්. ඒ වගේම සමනල වැව කයාකින් එකෙත් අපේ මේ contact number එකක් තියෙනවා. ඒකත් දාන්නම්. එතකොට ඔයාලට ඉන්න තැන ඉඳන් එයාලට call කරලා ඒ ටයිම් එකේ කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. තව මාස දෙකක් වගේ යනකම්ම කොහොමත් අර හුළඟ වැඩි කියලා කිව්වා. ඒකට අපිත් ගිහිල්ලා විනාඩි 15ක් විතර එතන හිටිය චුටක් කියලා බලනවා හුළඟ අඩු වෙනවද කියලා. මේ නැත්තම් එයාලා කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා එයාලට contact number එක දාන්න අපි contact number එක දාන්න එයාලට call එකක් දීලාම ඔයාලා ගියොත් ඔයාලටත් ලේසි. මෙතන විස්තරයක් දාන්නම්. prices ඔක්කොම දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඔයාලත් කැමති නම් මේ place එකට ඇවිල්ලා මෙතන ඉඳන් ගොඩාක් දැන් විසිට් කරන්න පුළුවන්. මේ අර අපිට අපි ආවේ 2 days වගේ හින්දා අපිට ඉතින් විසිට් කරන්න පුළුවන් places තියෙනවා අඩුයි. අනිත් එක time එක ටිකක් වැඩියෙන් යන නිසා මේ එහෙම නැත්තම් මෙතන ඉඳන් ගොඩාක් තැන් වලට මේ විසිට් කරන්න පුළුවන්. අපි ඉතින් විලායකෙන් චෙක් අවුට් වෙලා එන ගමන් හිතුවා නෑ බේකස්පෙන්ඩ් එකටත් ගිහින් එනවා කියලා. ඉස්සරහ බ්‍රේක් නැති නිසා ඇත්තටම යන්න පුළුවන් වෙයිද කියලා දන්නෙත් නැහැ. ඒත් ඒ පාර ලස්සන නිසා අපි හිතුවා ගිහින් බලනවා කියලා. අපි සෑහෙන දුරක් ගියා. තව කිලෝමීටර් 5ක් වගේ තියෙද්දි අපිට හිතුණා අපි උඩට ගියත් ඉස්සරහ බ්‍රේක් එක නැති නිසා ආයෙ අපිට පල්ලෙහාට බැහැ ගන්න අමාරු වෙයි කියලා. මොකද අපි බෑගුත් අරන් ගියේ. ඒ නිසා අපි එතනින් එහාට යන්නේ නැහැ කියලා තීරණය කරා. හැබැයි ඇත්තට මේ ගමන ගියපු එක නම් ගොඩක් වටිනවා. මොකද මාරම ලස්සන පාරක් තියෙන්නේ. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. පාර දෙපැත්ත හරිම ලස්සනයි. මාරේ ලස්සන. අබන් අපේ කොල්ලා ඉක්මනට ඇඳුම මාරු කරගත්තා. ඒ චුටි ඇඳුම මාරු කරගත්තේ? ඔය කිව්වා ඔයකුත් පේන්න නෑ ජෝඩ. ඔයක් වෙන්නේ. පිරිකටුවයි මේ හරියට දන්නේ. ආර ලස්සනයි. අර පැත්ත ලස්සනයි කිව්වා.
ඉතින් ඔය විදිහට තමයි මේ දවස් දෙක ගෙවුනේ. සෑහෙන එක්ස්පීරියන්ස් ගොඩක් ගත්තා. අනිත් එක ඉතින් අපේ ලයිෆ් එකට ගොඩාක් මේ මතක ගොඩක් එකතු වුණා නේ. එකතු කරගත්තා. අකර තැබ්බත් ගොඩක් වුණා. ඒ බයික් එක කැඩිච්ච. බයික් එක කැඩිච්ච. ආයි හාන්සිව ගලකින් වැටෙන්න ගියා. ඒ පාලමුඩින් යද්දි. පාලමුඩින් යද්දි. ඔය ටික තමයි උනේ. ඉතින් මං හිතනවා අදත් ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මේ වගේ තවත් vlog අපි ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. Thanks for watching. Please support us and join our journey. Bye bye.